අද මට හරිම සතුටු දවසක්. මොකද මගේ බර්ත්ඩේ එකයි රාජ්‍ය අභිෂේක එකම දවසේ සෙලිබ්‍රේට් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. රජතුමනි, ඔබතුමාට ලස්සන තෑග්ගක් ගෙනල්ලා තියෙන්නේ. ඉවසිල්ලක් නෑ දකින්න තුරයි ලස්සන තෑග්ග මගේ. අඩේ අපි මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ? අපිට මොකද්ද මේ වෙලා තියෙන්නේ? චූටියෝ නැගිටින්න. මට පේන්නේ අපිව පුංචි කරලා කූමින්ගේ ලෝකෙට අරන් ඇවිල්ලාද කොහෙද? වෙන්න එපා. ඔයාලා අපේ කෝබේ ලෝකේ කෝබේ රජතුමා ඉදිරිපිටයි ඉන්නේ. අද එතුමාලගේ හැපි බර්ත්ඩේ එක. ඔයාලා තමයි එයාගේ අද බර්ත්ඩේ කේක් එක. යන්න දෙන්නේ පාල්ල ගන්න. මගේ කේක් එකට යන්න දෙන්නේ පාල්ල ගන්න. මාජෝ පස්සේ වලන්නේ බඩුවමු. අනේ චූටියෝ ඇයි අත කොනිට්ට ගන්නේ? කොනිට්ටලා බැලුවේ අපි මේ ඇත්තට හීනයක් දකින්නවද කියලා. අනේ චූටියෝ අපි මේ හීනයක් නම් නෙමෙයි දකින්නේ. අපිට කලිනුත් මේ වගේම දෙයක් සිද්ධ වුණා. කලින් සැරයක් ඒගොල්ලෝ අපෙන් උදව් ඉල්ලගෙන ආව මතකයිද ඔයාලට? මේ සැරේ ඒගොල්ලෝ අපිව කොටු කරගෙන මෙහාට කොහොම හරි එක්කන් ඇවිල්ලා. අනේ උතන කවුද ඉන්නේ? ඔයගොල්ලෝ මේ පැත්තෙන් යන්න. මගේ පස්සෙම එන්න. මට පුළුවන් ඔයාලව බේරගන්න. ඔයාට ගොඩාක් ස්තුතියි අපිට උදව් කෙරුවට. අනේ මොනව කරන්නද? එයාලා අපේ ඇත්ත රජතුමාව කොහේ හරි හිර කරගෙන වද දෙනවා ඇති. අනික අපේ සෙබළුත් මේ වෙලාවේ යටත් වෙලයි ඉන්නේ. හෝ ඒක බොහොම නරක දෙයක්. එයාගේ රාජාභිෂේකය සිද්ධ වෙනවා. අපි අතරේ ඉන්න කවුරුවත් කැමති නෑ එයා රාජ්‍යත්වයට පත් වෙනවට. ඒත් අපි අතරනයි. මට මෙතනින් ඉස්සරහට ඔයාලව එක්කන් යන්න විදියක් නෑ. මේ පැත්තෙන් ඉස්සරහට යන්න. සමහර විට අපේ රජතුමාව ඔයාලට හම්බ වෙයි. එහෙනම් පරිස්සමෙන් ජීවත් වෙලා හිටියොත් අපි හම්බ වෙමු. ඔයාලා මේ කොහෙද යන්නේ? මේ පැත්තෙන් ගියත් සෙබළුන්ට ඕගොල්ලන්ව අනිවාර්යෙන් අහුවෙයි. මෙන්න වෙන්දා ස්තුතියි. ඕගොල්ලෝ ඇත්තටම ගොඩක් හොඳ කට්ටිය. ඒ නිසා අපි ඕගොල්ලන්ට උදව් කරනවා. ඒක අපේ යුතුකමනේ. thank you. ඔයාට ගොඩාක් ස්තුතියි අපිට උදව් කරනවට. ඔයාලා මේ පැත්තෙන් යන්න. මේ පැත්තෙන් ගියත් ඔයාලට ඕගොල්ලන්ගේ ජීවිතේ බේරගෙන ඉක්මනට මෙහෙන් පිට වෙන්න පුළුවන්. චූටියෝ කූඹි ලෝකෙත් උදේට කුකුල අඬලනවා දානි. Good morning සූටියෝ මාටියෝ. මහරජතුමනි ඔයා? චූටියෝ මේ ඉන්නේ අර කූඹිච්චිනේ. අපිට ඒ වෙලාවේ උදව් කරන්න ආවේ. අනේ මාටියෝ ගෑනුනේ. අපි වන්දලා ආපහු පරණ තැනට ගෙනත්. අපි හිතුවාද වෙනස් විදියකට බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ඕනේ කියලා. කේක් කපන්නේ ඕගොල්ලන් ඔයි කපන්නේ. ඔහොම ඉන්න මගේ යාළුවන්ට එන්න කියන්නම්. එයාලා ඔයගොල්ලන්ට පාඩමක් උගන්වයි. ඉන්ස්පෙක්ටර් මහත්තයා, මහාචාර්යතුමා, ඕගොල්ලෝ කොහෙද? ඉක්මනට එන්නෝ. ඉක්මනට මෙහෙ එන්නෝ. මේ කූඹි රජා අපිව කණ්ඩායි හදන්නේ. ඕනම කූඹියෙකුට රිටර්න් එක දිය හැකි. මම තමයි කවුරුත් දන්න ඉන්ස්පෙක්ටර් ලකි. අනේ ඕගොල්ලෝ අපිව බේර ගන්න ආවද? බේර ගන්න ආව කිව්වට අපිවත් ගැට ගහලා මේක මේසෙ උඩ තියලා තියන්නේ අන්නේ අයියා. කේක් එක පැනලා ගියා කෝ මගේ කේක් එක. දැන් මං ඉඳලා මාරයි මගේ කේක් එක පැනලා ගියා කොහොම හරි කරලා අල්ල ගන්නවා. සීනි ගණන් ඉඳ කන්න දෙන්නේ නැතුවද මුන් අපිව කන්න හදන්නේ?
Kumichi. අනේ මේක නම් මාරම රහයි. අල්ලගන්නවා මේගොල්ලන්ට යන්න හැම දෙන්න එපා. මොකක්ද කිව්වේ? ඉන්ස්පෙක්ටර් කෙනෙක්ව පොල් කාර්යයක් කරාද? මම ඉතුරු කරන්නේ ඔන්න බලා ගන්නවා එහෙනම්. මෙන්න මෙහෙ ඉන්ස්පෙක්ටර් මහත්තයා. ඔගල්ල කොහමද බේරිලාගාවේ ඉක්මනට එන්නකෝ මං ඔයාලට පෙන්නන්නම් රජතුමාව මෙයාලා හංගන් ඉන්න කොහෙද කියලා සෙබළුනි රජුරුවන්ව නිදහස් කරනවා. අනේ මෙයාලා කොහොමද ඇතුළට ආවේ ඉක්මනට අල්ල ගන්නවා රජතුමාව දැකපු කෙනෙක්ව ජීවතුන් අතර තියන්නේ නෑ මඩියෝ මෙන්න තියනවා යතුර අනේ අපිට කරදර කරන්න එපා thank you very much. ඔව් අභිෂේකේ නවත්තනවා මෙතන රජුරුවෝ ඉන්නේ. ඔබතුමා තමයි මේකට ආන්නේ කවුරු හරි කියනවද මෙතන මොකද්ද වෙන්නේ කියලා? සෙබළුනේ මේ දැම්ම මේ රජාවත් අඩංගුවට ගන්න. මෙයා වල්ල ගන්න මෙයා තමයි හොර රජා මතයි කොලා මෙතන කූඹි ගොඩක් ඉන්නවනේ. අපි කවද වෙනකම් ෆයිට් කරන්නද? ඉක්මනට මොනවා හරි හිතන්නකෝ. මාටියෝ මෙතන මොනවද හිත ඉන්නේ? සාධාරණේ තමයි හැමතිස්සෙම සිද්ධ වෙන්න ඕනේ. කූඹියකට පොල් ගෙඩියක්වත් නම් කොහොමද තියෙයිද? සෙබළුනි ඉක්මනට මේගොල්ලන්ව හිර කුඩුවට දමන්න රාජ අභිෂේකයෙන් පස්සේ මම මෙයාගෙන බලා ගන්නම් සූටියෝ මාටියෝ ඇත්තටම ඕගොල්ලෝ ගොඩාක් හොඳ අය සෙබළුනි මේ සූටින්ටයි මාටින්ටයි සියලු දිරිදීමනා වරප්‍රසාද හැම දෙයක්ම ලබා දෙන්න හැබැයි තව දෙයක් ගෙදර ගියාට පස්සේ අපි අපේ ප්‍රමාණයටම ලොකු කරන්න මතක තියාගන්න.